හරි. එහෙනම් දැන් අපි කතා කරමු. ඝන වස්තුවක වර්ගඵලය සහ පරිමාණ වේද. මුලින්ම අපි කතා කරමු ඝන වස්තුවක් කියන පදය. හරි. ඝන වස්තුවක් කියලා කියන්නේ අපි දැන් කලින් තල රූප ගැන කතා කරා. ඒතකොට තල රූප එකතු වෙලා හැදිච්ච ත්‍රිමාණ අවකාශයේ තියෙන පුළුවන් වස්තුවක් තමයි අපි කතා කරන්නේ ඝන වස්තුව කියලා. තේරුණාද? අපි කලින් කතා කරපු තල රූප වාචක කරලා හදන්න පුළුවන් ත්‍රිමාණ අවකාශයේ තිබිය වස්තුවක් තමයි ඝන වස්තුවක් කියලා කතා කරන්නේ. එහෙනම් ත්‍රිමාණ අවකාශයේ නම් ඉස්සරහ ගන්නා නියත හැඩයක් සහිත වස්තුවක් ඝන වස්තුවක් කියලා අපි කියනවා. හරි. ඊට පස්සේ ඔය ඝන වස්තුවට දැන් කතා කරන්න තියෙන පළවෙනි ඝන වස්තුව තමයි අර පොඩි කරන් දාන්න කියන ඝනකය කියන ඝන වස්තුව. අපි ඝනකය කොහොමද හදලා තියෙන්නේ කියලා අපි මූලික තලවල මුලින්ම කතා කරේ කවුරු ගැනද? සමල්ත්‍රාශ ගැන. ඒතකොට සමල්ත්‍රාශ ආකාර මුණක් 6ක් එකතු වෙලා තමයි මෙන්න මේ ඝනකය කියන ඝන වස්තුව හැදෙලා තියෙන්නේ. ඒතකොට මේකෙන් මම බලන්න පාද සමාන වුණත් 6ක් තියෙනවා. සියලු කෝණ ඍජු කෝණ නැත්නම් අක්ෂකෝණ දෙක කෝණ වෙනවා. හරි. පාද සමාන වුණත් 6ක් නිසා මම මේ හැම පාදයක්ම A කියලා දානවා. හරි. දැන් බලන්න මෙයාගෙන් අපි ඉස්සලා වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ගමු. වර්ගඵලය සමානයි බලන්න පැත්තක තිබුණ කිරීම පැත්තක දිගට තිබුණ කිරීම පාදලා ඒකින් යනවා එකම මුලක වර්ගඵලය ඒ වගේම මොනවද තියෙනවා කොහොම 6ක් දිග ගුණ කිරීම පාදලා ඒ වගේම මොනවද තියෙනවා 6ක් නම් මේ වර්ගඵලය සඳහා ප්‍රකාශනය කරනවා A සමානයි දිග ගුණ කිරීම පාදලා කියන්නේ සිම්පල් ඒ ගුණ කිරීම සිම්පල් ඒ එහෙනම් A වර්ගයේ A වර්ගයේ A වගේයි එහෙනම් 6යි A වර්ගය ප්‍රශ්න නැහැ. ඊගාවට අපි යමු මෙයාගේ පරිමාව සඳහා ප්‍රකාශන. දැන් ඔයාලා හිතලා බලන්න ඉස්සර මේ වර්ගඵලයේදී පරිමාව කතා කරලා තල රූපවලදී පරිමාව කතා කරන්නේ නැහැ. දැන් මෙතනදී කතා කරනවා කියන්නේ. ඇත්තටම තල රූපයක් කියන්නේ එක තලයක තියෙන වස්තුව. ඒකට යාට ත්‍රිමාණ අවකාශී ඉඩ අවශ්‍ය වෙන්නේ. මොකද ඒක ගැඹුරක් නේ. ඒකට එහෙනම් එයාට ත්‍රිමාණ අවකාශී ඉඩ අවශ්‍ය වෙන්නේ නැහැ. එයා එක තලයක තියෙන වස්තුවක් විතරයි. එක තලයක රූපයක් විතරයි ඇත්තටම. නමුත් ඝන වස්තුව අතර පස්සේ අවකාශී ඉඩ අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි මේ ඉඩ සම්බන්ධව කතා කරන එක තමයි එයා අවශ්‍ය කරන ඉඩ සම්බන්ධව කතා කරන එක තමයි මෙන්න මේ පරිමාව කියන කොටසදී කතා කරන්නේ. හරි. එතකොට ඝනකයක පරිමාණ ගැන කතා කරද්දී ඝනකයක පරිමාණ ගැන කතා කරද්දී මම ඔයාලට පොඩි කතන්දරයක් කියන්නම්. හරිද? මේක හොඳට මතක තියාගන්න. හරස්කඩේ ඒකාකාර ඝන වස්තු. හරස්කඩේ ඒකාකාරයි කියන්නේ මොකද්ද? එක පැත්තකින් ගිහින් අනිත් පැත්තේ එළියට ලස්සනට එන්න පුළුවන් ඒවා සරලව අපිට හරස්කඩේ ඒකාකාර ඝන වස්තු කියලා සැලකන්න පුළුවන්. එහෙම නැත්නම් බලන්න මේ ඝන වස්තුව කොහෙන් කැපුවා ඒ කපන හරස්කඩේ තියෙන්නේ මේ සමාන සමද්‍රශ්‍යාකාර මොනදම තමයි. අන්න ඒ වගේකට අපි කියනවා හරස්කඩ ඒකාකාර වස්තු කියලා සරලව කිව්වොත් සරලව කිව්වොත් බටයක් වගේ හැඩයක් තියෙන නැත්නම් බටයක් වලට පාවිච්චි කරන්න පුළුවන් ඝනස්තුවක් වලට කතා කරන්න පුළුවන් ඝනකයක් කියලා. ඒතර මෙන්න මේ ඝනකයේ පරිමාව ගත්තට පස්සේ මෙහා අංග හරස්කඩ ඒකාකාර ඝනස්තුව මත තියාගන්න. හරස්කඩ ඒකාකාර ඕනෑම ඝනස්තුවක පරිමාව ගන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලයේ ගුණීම දෙකයි. හරි. මෙයාගේ හරස්කඩ වර්ගඵලයේ එන්නේ කොහොමද? මෙයාගේ හරස්කඩ වර්ගඵලයේ එන්නේ පළල ගුණ කිරීම උසට. එහෙනම් හරස්කඩ වර්ගඵලයේ ගුණ පළල ගුණ කිරීම උස කියනවා. ඒ කියනවා හරස්කඩ වර්ගඵලයේ ඒ ගුණ කිරීම දෙකයි. මොකද මෙයා හරස්කඩ ඒකාකාර වස්තුව සමහරස් විදේශයේ මෙන්න මේ සම්පූර්ණ හරි. अब प्रकाश में पूरी जरूरत परिमाण वाले किया गया है हम V वरी संकेत करते हैं V समान है पालल A गुण किरीम उस A गुण किरीम दिया A यानी A कितने गाने हैं हरी प्रश्न में अपने गावट गण खाते अपि समुद्राश्रय जीवनाश्रय किया लगे निकलना तीन टस्कन तमारी मैंने गण का भी कितने कहना है तीन ඍජුගුණ ආශ්‍රාවකාරක හොඳට පාවිච්චි කරනවා. ඒතකොට මේකෙදි
පැත්තට හෝ එක පැත්තකට හෝ සමෘෂ්ඨාකාර මූණක් එන්නත් ඉඩ තියෙනවා. නමුත් අනිවාර්යෙන් එක හෝ ඍජුකෝණාශ්‍රාකාර මූණකුත් තියෙනවා. ඒක වෙන්නේ ඒ මූණතයි ඉස්සෙල්ලාම දෙකක් දෙකක් තියෙනවා. හරි. මම මෙයා A මෙයා B සහ මෙන්න මේ පාදයේ සිම්පල් C කියලා ගන්නවා. දැන් මෙයා පාද තුනම සමාන ගණකාරක විදිහට මම සලකනවා. මෙයා හිතලා තියෙන්නේ අසමාන ඍජුකෝණාශ්‍රාකාරකින් කියලා සලකනවා. හරි. මෙයාගේ වර්ගඵලය සඳහා ප්‍රකාශනය කියන්නම් බලන්න. මේ වර්ගන එතන ප්‍රකාශන වර්ග ලියගන්න එපා. මේ එකම වර්ගඵලය වෙලා ඒ ඔක්කොම අනිත්‍ය වලට වෙලා එකතු කරලා ගන්නවා කියලා ටිකක් ලියාගන්න. පරිමිතිය කියලා වගේ තමයි. හරි. එතකොට බලන්න මෙයාගේ ඉස්සරහා මොහොතේ වර්ගඵලය මම ඉස්සරහම ලියන්නම්. A ගුණ කිරීම B ත්‍රිකෝණාශ්‍රය නෙමෙයි. දැන් මේක ගන්න අපි දන්නවා. හරි ප්‍රශ්න නැහැ. ඒ වගේ මුණක් තියෙනවා මෙතන එකයි ඊට ඊට පස්සේ එකයි. ඒ කියන්නේ මුණත් ඔක්කොම දෙකයි. එකතු කිරීම මේ පැත්තේ මොනවද B ගුණ කිරීම C ඒ වගේ මුණක් දෙකයි. එකතු කිරීම මේ උඩ තියෙන මුණට මට ගන්න පුළුවන් A ගුණ කිරීම C කියලා. එහෙනම් A ගුණ කිරීම C ඒ වගේ මුණක් කීයද දෙකයි. ඔය ඔක්කොම පොඩ්ඩක් සලකුණු මට මේක වර්ගඵලය සඳහා ප්‍රකාශනය කරන්න පුළුවන්. දෙකක් AB ධන දෙකක් BC ධන දෙකක් AC කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය සූත්‍රේ මම තියාගන්න එපා. මොකද මේ ගණකාම විදිහම වෙනස් වෙනවා. සම්ප්‍රදායික මොනවද තිබුත් එහෙම මෙතන B මෙතන B වෙන්න පුළුවන්. B වර්ග. එයාගේ වර්ගඵලය මේ සමාන වුණත් අතරක් තිබ්බොත් මේක අතරේ වෙනවා. දෙකෙන් වැඩි කිව්වනේ. ඒ විදිහට අර දිග එන විදිහත් එක්ක අපිට ඒක වෙනස් වෙනවා. දැන් අපේ සූත්‍රවල කියනවා එක මුහුදේ වර්ගඵලය වෙනවා. ඉතිරි මුහුණක් ගානේ මොන කරලා අපිට මුළු වර්ගඵලය සඳහා ප්‍රකාශනය කරන්න පුළුවන්. හරි. එතකොට මෙයාගේ බලන්න මෙයා තරස්කඩේකාකාර ගණස්ව ඔය එක පොත් තියෙන්නේ මේ ඉස්සරහා තියෙන එකම ඍජුකෝණාශ්‍රාකාර මුහුණක්. එහෙනම් මෙයාගේ පරිමාව සම්බන්ධව කලින් මම ප්‍රකාශනය කරන්න පුළුවන් තුනක් දිහාගෙන නම් නෙවෙයි දැන් මම කියන නිසා හරස්කඩ වර්ගඵලය කියන දෙක. හරස්කඩ වර්ගඵලය කියනකොට දිග කුසල. පල්ලගුණ කිරීම කුසල. ඊගෙන හරස්කඩ වර්ගඵලය ඒ ගුණ කිරීම දිග. මේ පරිමාව v සමානයි පළල A ගුණ කිරීම ඔක්ස B ගුණ කිරීම දිග C කියන්නේ ABC. හරි. අන්න ඒ වගේ ගණකාවේග පරිමාස සඳහා ප්‍රකාශනය කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඊගාව කොටසට. ත්‍රිකෝණාකාර ප්‍රශ්නය. තුන්වෙනි එක ත්‍රිකෝණාකාර ප්‍රශ්නය. ඔයාලා දන්නවා පොඩි කාලේ ප්‍රයිමරි එකේම කරලා තියෙන පොඩි වැඩක් මේ මට නම් මතක නැහැ. නම් මතක ටිකක් වෙන කමෙන්ට් එකක් දාන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න. අර වීඩියෝ තුනක් කියන එක එකට දාලා අලවල එකකට චූ චූ දේවල් දාලා ප්‍රයිමරි එකේම හදනවා මම කියන එකක්. මතක නමවල කට්ටිය පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මෙසේජ් එකක් දාන්න දෙන්න. හරි. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර මුණක් දෙකක් සහ ඍජුකෝණාශ්‍රාකාර මුණක් තුනක් සහිත මේ වගේ ත්‍රිමාන වස්තුවක් අපි හඳුන්වනවා ත්‍රිකෝණාකාර විස්තර කියලා. ඒතර මේකේ තියෙනවා කවුරු ත්‍රිකෝණාකාර මුණක් දෙකයි ඍජුකෝණාශ්‍රාකාර මුණක් තුනයි. එහෙනම් හරියම ලේසි වර්ගඵලය ගන්න මොකක්ද කරන්නේ? ත්‍රිකෝණාකාර මුණක් දෙකේ වර්ගඵලය වෙනවා. ඒක එකතු කරනවා ත්‍රිකෝණාශ්‍රාකාර මුණක් තුනේ වර්ගඵලය. එතකොට මේ සඳහා අවශ්‍ය අත්‍රිකම යොමු කරනවා මේ පාදයේ A එයාට නිර්ණය ශීර්ෂයෙන් හදපු ලම්බය එයා simple h සහ මේ පාදයේ B මේ පාදයේ එයා B කියලා ගන්න. ඊට පස්සේ මේ දිග C කියන සිද්ධාන්ත ගන්න. ත්‍රිකෝණාකාර මුණේ වර්ගඵලය වෙනවා ආධාරකම simple A කියලා ගත්තා ලම්බ h කියලා ගත්තා. එහෙනම් භාග්‍ය වතාවක් ආධාරකීය වතාවක් ලම්බෝස් ඒ වගේ ත්‍රිකෝණාකාර වුණත් තියෙනවා සම්පූර්ණයෙන් දෙකක්. එන්න මේ වැඩ කරනවා දෙකකින්. එකතු කිරීම. ත්‍රිකෝණාශ්‍රාකාර වුණත් වර්ගඵලය වෙනවා. දැන් මේ මොහොතයි ඊට පස්සේ මොහොතයි සමාන නිසා මේක මොහොත වර්ගඵලය දෙකකින් වැඩ කරනවා. මෙයා B මෙයා C B ගුණ කිරීම C ඒ වගේ දෙකයි. එහෙනම් B ගුණ කිරීම C ගුණ කිරීම දෙක. එකතු කිරීම. යට මොහොතේ වර්ගඵලය වෙනස්. එයා A ගුණ කිරීම C කියලා ගන්නවා. ඒ වගේ වුණා දෙක.
මේ වගේ නම් වර්ග බලන පදයක් වගේ සූත්‍ර වල ධ්‍යාන පාඩුවේ කියන්නේ මේක වෙනස් වෙනවා. මේ විෂම බාල ත්‍රිකෝණයන් දෙන්නකොට මේ ත්‍රිකෝණාශ්‍රාකාර වුණත් තුනේ දිග පළල වෙනස්. ඒතකොට වෙන වර්ග බල වෙනස්. ඒක වෙන මොඩල් එකක් කරන්නේ. දැන් මේ සමබාහු ත්‍රිකෝණයක් තිබ්බොත් ත්‍රිකෝණාශ්‍රයේ දිග පළල සමානයි. ඒකට එකක හොයලාකට වෙන වැඩි කරනවා. ඒ වගේ වෙනස් නැහැ. සූත්‍ර මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේ දෙකට මෙන්න කැටල යනවා. එතන මට එනවා වර්ග බලය A සමානයි AH ධන BC ධන දෙකයි BC ධන දෙකක් BC ධන AC කියලා. එතන මේ වගේ පොල් සමීකරණයක් තමයි තියාගන්න ඕනේ. නැත්නම් අයිති වගේ මෙන්න ප්‍රතිනිධි මොනවද? ත්‍රිකෝණාකාර වුණ දෙකයි ත්‍රිකෝණාශ්‍රාකාර වුණ තුනයි. අනික සමහර ගණන් එදින විදිහට වෙනස් වෙනවා. සමහර ගණන් තියෙනවා ත්‍රිකෝණාකාර වුණ නැහැ කියලා. නැත්නම් ත්‍රිකෝණාකාර වුණ එකයි කියලා කියනවා. බටයක් ගත්තට පස්සේ එක පැත්තකවත් ත්‍රිකෝණාකාර වුණ නැහැ. අනිත් වගේ ගාමන වෙනස ඒ අවස්ථාවක දාලා ගැලපෙන විදිහට අර ගණන් වෙනස් කරගන්න දෙයක් ඕනේ. හරි. පරිමාණ සඳහා ප්‍රකාශන කරමු. බලන්න මෙයාගේ උත්තරවලට බැලුවට පස්සේ තේරෙනවා මෙයාගේ හරස්කඩ ඒකාකාරයි කියලා. බලන්න මේ පැත්තෙන් කියලා ලස්සන මේ පැත්තෙන් එන්න. නැත්නම් මම බටයක් වලට පාවිච්චි කරනවා. බටයක් රවුන්ඩ් එකක් වෙන්න ඕනේ. හරි. එහෙම නැත්නම් දක්වන ක්‍රමයේ කිව්වොත් මෙයා කොහින් ගියපො එකම ත්‍රිකෝණාකාර හරස්කඩ සැලෙන මොන තමයි දිගටම යනකම් තියෙන්නේ. බහුව පාවිච්චි කරනකොට මේක පරිමාණ සඳහා ප්‍රකාශනය කරන්න පුළුවන්. කොහොමද කලින් කිව්ව ක්‍රමෙමයි හරස්කඩ වර්ග බලයෙන් කිරීම දිග. හරස්කඩ වර්ග බලයෙන් කිරීම දිග. හරස්කඩ කියන ත්‍රිකෝණයක් එහෙනම් ත්‍රිකෝණීය වර්ග බලයෙන් ගන්න පුළුවන් හරස්කඩ වර්ග බලයෙන්. කොහොමද ගන්නේ? භාගයේ AH ගුණ කිරීම දිග කවුද? සිම්පල් C. එහෙනම් මට නම් පරිමාණ සඳහා ප්‍රකාශනය කරන්න පුළුවන් B සමානයි භාගයයි AH C කියලා. ප්‍රශ්න දෙකක් ඉස්සෙල්ලානේ. හරි. පොඩ්ඩක් පරිමාණ සඳහා ප්‍රකාශනය කරන්න පුළුවන්. එතකොට මේකේ තුන් පදයක් ගන්න චුටි විශේෂ දෙයක් තියෙනවා. ත්‍රිකෝණයේ අපිට අර කලින් වගේ දෙන්නේ පාදයක් සහ පාදයක් අතරින් කෝණය කියලා තියෙනවා නම් කෙලිම අර භාගයේ AB sin C කියන සූත්‍රය පාවිච්චි කරලා ත්‍රිකෝණාකාර මොනතර වර්ග බලය ගන්න පුළුවන්. සහ පරිමාණ වෙනින් ඒකෙන් පාවිච්චි කරලා ත්‍රිකෝණාකාර මොනතර වර්ග බලය වෙලා දිගින් වැඩි කරලා ඒකේ පරිමාණ සමව ප්‍රකාශනය කරගන්න පුළුවන්. ඒ දෙකම කිසිම ගැටලුවක් නැහැ. ඒකම දෙක පාවිච්චි කරලා මෙහාට වර්ග බලය සහ පරිමාණ සමව ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක බලන්න කියන ස්ථානයේ පොයින්ට් එකක් විතර දෙනවා බලමු ගන්න කියලා. අර මම ඉස්සර කියපු පොයින්ට් එක ත්‍රිකෝණාකාර කොටසේ පාදවල දිග අසමාන නම් එක් ත්‍රිකෝණාශ්‍ර වර්ගඵල සොයා ඒවා වෙන වෙනම එකතු කළ යුතුයි. අන්න කලින් කිව්වේ ත්‍රිකෝණාකාර මේ මුලදී පාදවල දිග වල වෙනස් නම් මොකද කරන්නේ? වෙන වෙනම ත්‍රිකෝණාශ්‍රාකාර ගුණත්වල වර්ගඵල වෙනවා. ඒ ටික එකතු කරනවා. හරි ප්‍රශ්න නැහැ. හරි. ඊගොල්ලෝ අපේ හතරවෙනි ගණනාස්තු සීන්ද්‍රය මේක නම් හැමෝම දැකලා තියෙනවා. ඕන කියන දෙයක් දෙනවා. මෙන්න මේ ගණනාස්තු දුන්නා සීන්ද්‍රයක් කියලා සෙට්‍රේ හැදලා තියෙනවා. ප්‍රධාන තනරුප වර්ග දෙකකින් එකක් වෘත්තයක් එකක් ඍජුකෝණාශ්‍රය. වෘත්තයෙන් වෘත්ත දෙකක් කරන්නේ ඒ වෘත්ත දෙක වට වෙන විදිහට ඍජුකෝණාශ්‍රය වක්‍ර කරලා තමයි මේ සීන්ද්‍රය කියන්නේ හදලා තියෙන්නේ. ඒතර මේ සීන්ද්‍රයේ තියෙන වෘත්තාකාර මොනතරද තියෙනවා ආරයක් නම් ඒ ආරය සිම්පල් R කියලා සහ සීන්ද්‍රයේ විසුණිය කියනම සිම්පල් H කියලා අපිට ගන්න. අවුලක් නැහැ. හරි. දැන් බලන්න මෙන්න මේ වක්‍රාකාර වුණත් තමයි දිගහැරිය ප්‍රසෙල්. මෙන්න මේ හරිය වගේ වුණොත් පළලම දිගහැරිය තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රාකාර වුණත් ලැබෙනවා. ඔය පොඩි කාලේ ප්‍රැක්ටිකල් එකක් කිම කරනවා මේ ඇත්තේ මම හිතන්නේ මේ වගේ අවශ්‍යකද මේ බීම් බෝතලයක් වරන් ගිහලා ඒක වටේ තියෙන අලවල තියෙන ස්ටිකර් එක වගේ එක දිගහැරලා බලන්න. ඒක දිගහැරියට පස්සේ ත්‍රිකෝණාශ්‍රාකාර වුණත් තමයි අපිට ලැබෙන්නේ. දිගහැරෙන කලින් එක තිබ්බේ වක්‍රාකාර තාක්ෂර වේගයක් තමයි මේ සිද්ධියකින් මේ වක්‍ර මුණ දිගහැරියට පස්සේ අපිට ලැබෙන්නේ. හරි. බලමු. මේක වර්ගඵලය ගමු ඉස්සෙල්ලාම. වර්ගඵලය ගනිද්දී අපිට වෘත්තාකාර වුණත් තියෙනවා දෙකක්. වෘත්තයේ වර්ගඵලය ගන්නේ 5r වර්ගයෙන් ඒ වගේම දෙකක් තියෙනවා. කිසියවද නැහැ. එකතු කිරීම
මෙන්න මේ වක්‍රමූර්තිය වර්ගඵලයක් ගන්නවා. මේ වක්‍රමූර්තිය වර්ගඵලයක් ගන්නවා. හරි. බලන්න වක්‍රමූර්ත මෙන්න මෙතනින් කපලා දිගෑරියට පස්සේ උඩ දාරයට එන්නේ. ඒ කියන්නේ මේ දාරයට එන්නේ. මේ වෘත්තයේ මෙන්න මේ තියෙන පරිධියේ දිගනේ මේ දිගෑරියම මේ පරිධියේ දිගෑරිය මෙන්න මේ විදිහට. හරි. අපි පරිධියේ දිගම යන්න දන්නවා 2.5 ආර කියන්නේ. මේ 2.5 ආර දිග තමයි මෙන්න මෙතනින් අපිට ලැබෙන්නේ. මෙන්න මෙතනින් ලැබෙන්නේ 2.5 ආර දිග. හරිනේ. සහ මේකේ උස සිම්බල් h තමයි මෙන්න මෙතනට ඇවිල්ලා තියෙන්නේ. බලන්න මේ ආරම්භ මාර්ගය රවුන්ඩ් කරොත් මේ එතනින් මෙතන අපි සිලින්ඩර්. එහෙනම් ඔය ත්‍රිකෝණාශ්‍රාන්ත මුද්‍ය වර්ගඵලය වෙලා දැන් ඩාගට පිළිගන්න කරනවා. ඒකට 2.5 ආරම්භ කිරීම h කියලා ගන්න පුළුවන්. ඒතර මේ දෙක තුන අනුකස වර්ගඵලයේ a සමානයි 2.5 r වර්ග ධන 2.5 r h. හරි. ඔබ බලන්න මේ 2.5 r කියන කෑල්ල එළියට ගන්න 2.5 r වතාවක් r ධන h සිම්පල් r ධන h කියලා ප්‍රකාශනය කියන්න පුළුවන් අවලංගුයි. හරි. අපි ඊගාවට යමු සිලින්ඩරේ පරිමාණයට. බලන්න සිලින්ඩරය කියලා කියන්නේ හරස්ක ඒකාකාර ඝනවස්තුවක්. ඒ කියන්නේ එක පැත්තකින් කියලා එක පැත්තකින් ඉන්න පුළුවන්. නැත්නම් තාසාරලකෝතේ බටයක් වගේ වීව් එකක්. හරිද? එතකොට මේකේ හරිය ක්‍රමයක මේ කොහෙන් ගැවුවත් තියෙන්නේ මේ උඩ තියෙන වගේ වෘත්තාකාර මොනවාද? එහෙනම් මට කියන්න බෑ උඩ තියෙන වෘත්තාකාර මොනවාද තමයි මෙයාගේ ඒකාකාර හරස්කඩ කියන්නේ. මේ ඒකාකාර හරස්කඩ ඝනවස්තුවේ පරිමාණයට ගන්න පුළුවන්. කලින් ක්‍රමයෙන් පාවිච්චි කරලා කොහොමද පරිමාණ සමානයි හරස්කඩ වර්ගඵලය ගණන් කිරීම දිග. හරස්කඩ වර්ගඵලය කොහොමද ගන්නේ? හරස්කඩ වර්ගඵලයේ තියෙන වෘත්තය. වෘත්තයේ වර්ගඵලය ගන්නේ කොහොමද? 5r වර්ගය. උඩ කිරීම උස කියන සිම්පල් h. එහෙනම් b සමානයි 5r වර්ග h කියන ප්‍රකාශනය කරන්න පුළුවන්. මෙන්න මේ සිලින්ඩරේ පරිමාව ගන්න ප්‍රශ්නයක් නෑ. හරි. බලන්න හරි ලේසි වෙනවා. මේ සූත්‍රය වගේ කියනවා ගාන තීර්ථ ගණන් හදන්න ප්‍රැක්ටිස් එකක් කරලා මේ සූත්‍රවල මතක හිටින්නේ. ඒකයි ඇත්තටම මේ රසායන දර්ශන භෞතික විද්‍යාවේ විශේෂයෙන් ගණිතය වගේ කැලේ විතර වශයෙන් මෙච්චර කටපාඩම් අපි ක්ලාස් එක හදන්න හේතුව තමයි. ප්‍රැක්ටිස් එකම තමයි ඇත්තටම මේවා බාහිර ආමාරතර ලියන්න වලට ලේසි වෙන්න හේතු වෙන්නේ ඔයාලා ඒරල් කාලේ වල ප්‍රැක්ටිස් වෙන ප්‍රමාණය තමයි. ඒකේ ඒ නිසා අනිවාර්යෙන් නිකන් තියරි ලියලේ ඉන්නවට වඩා ගණන් හදලා වැඩ කරන ක්ලාස් එකක් ඇත්තටම හොයාගන්න. මොකද මේ SCT කියන්නේ නිකන් තියරි ලියන සබ්ජෙක්ට් එකක් නමර දන්නවා. අර දකින්න 2015 දන්නාට පස්සේ පාස් වුණා. කොච්චර දැන් මේක දිනු වෙලා තියෙනවද කියලා දැන් තියෙන SCT පේපර් එකක් ගත්තට පස්සේ ඒක හරියම හරිම ප්‍රමිතිසහගත මට්ටමකින් මේ පේපර් එක හදලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරට සාපේක්ෂව දැන් තියෙන පේපර් අමාරුයි. අමාරුයි කියනනම් සාපේක්ෂයි. ඉස්සරට සාපේක්ෂව මොකද සබ්ජෙක්ට් එකේ ක්වොලිටි එක ස්ලෑනින් වැඩිලා තියෙනවා මේ පේපර් කරනවා. එතකොට මේ මම හිතේ ඇත්තට මම ඊළඟ පේපර් එක දෙනවා. මොකද සබ්ජෙක්ට් එකට රිපෝට් එකක් මම ලැබෙනවා. ඊළඟ පේපර්ස් එකයි. එතකොට ඔයාලත් ඇත්තටම සබ්ජෙක්ට් එකට ඩයරෙක්ට් විදිහට වැඩ කරන්න ඕන නැත්නම් අනිවාර්යෙන් රිසල්ට් එකක් හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් කියලා වෙනවා තමයි. ඒ හින්දා නිකන් තියරි වල ගන්න විතරක් හරියන්නේ නැහැ. වැඩ කරන්න මොනසලා වැඩ කරනකොට වල කැපැසිටි කරනවා තමයි වලගේ රිසල්ට් එක තීරණය වෙන්නේ. කැපැසිටි තමයි කැපැසිටි හදාගන්න තමයි මම ඉස්සරහට සම්බන්ධ දෙයක් තීරණය වෙන්නේ. හැම මේ කාලේ වල කැපැසිටි හදාගන්න මහන්සියට වැඩ කරනවා. දවසක් පැය 10ක් කොහොමද පාඩම් කරන්නේ කියන්නේ පාඩම් කරන පොත දිගාරන් කියවන්න නෙවෙයි වැඩ කරන්න. හදන්න ප්‍රශ්න ගන්න ප්‍රශ්න උත්තර ලියන්න අලුත් තියරි කොටස් හොයන්න වලම සෙටි සිලබස් එකට එළියුම් සමහර පුංචි දේවල් වලට කරලා තියෙනවා. ඒකට ඒ වගේ සිලබස් එක වන්න සීමාව 100යි නම් 101ක් ඊගාව ගන්න try කරන්න. එහෙම අතාරින්නවා. ඒකෙන් තමයි ඔයාලා ඉස්සරහට හොඳ රිසල්ට් එකකට යන්න අවශ්‍ය බේසික් එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඊගාට කතා කරනවා මේ ඊගාව වස්තුව පිරමිඩේ ගැන.
ඒතර හැමෝම පිරමීඩ ගැන තනවා තියෙනවා සහ පිරමීඩ දැකලා තියෙනවා. ඒතර එක එක විදිහේ පිරමීඩ තියෙනවා. පතුල සමසාස්ත්‍රාකාර පිරමීඩ තියෙනවා, පංචාස්ත්‍රාකාර පිරමීඩ තියෙනවා, ෂඩස්ත්‍රාකාර පිරමීඩ තියෙනවා. එතකොට ත්‍රිකෝණාකාර පිරමීඩ තියෙනවා. ඒතර හැම පාදයක්ම සමාන සමපාත්‍ර ත්‍රිකෝණ හතරකින් වෙච්ච මේ පිරමීඩ වලට විශේෂ නමක් දෙනවා චතුස්කලය කියලා. ඒ වගේ එකකින් පිරමීඩ දෙනවා. අපි මේක කතා කරන විදිහට ගන්න අවශ්‍යම පතුල සමස්ත්‍රාකාර පිරමීඩ නෙමෙයි. මේ පතුල සමස්ත්‍රාකාර මොකක්ද තියෙනවා. ඒතර ඒ සමස්ත්‍රාකාර මොකක්ද අමතක කරාට පස්සේ මේ වටේ තියෙන ත්‍රිකෝණාකාර මොකක්ද හතරක්. හරි. මෙයන් වර්ගවලය ගන්නත් අවශ්‍ය තත්ත්වෙම ලබන කරගන්න. මෙන්න මේ පාදයේ A කියලා ගන්න සමස්ත්‍රාකාර නිසා මෙන්න මේ පාද දෙකම සමානයි. සහ මෙන්න මේ ශීර්ෂයේ සිට මේ යට තියෙන සමස්ත්‍රාකාර පාද වල අඳින්නද මෙන්න මේ ලම්බය. ඔය ලම්බයට අපි කියනවා පිරමීඩයේ ලම්බ උස එහෙම නැත්නම් පිරමීඩයේ ශීර්ෂය දක්වා වූ ඍජු උස කියලා. මේකට කතා කරන්නේ ඍජු පිරමීඩ ගැන විතරයි. ඍජු පිරමීඩ කියන අර පිරමීඩ නැත්නම් කියන උඩ දරුවොත් එහෙම ඔයාලට හරියට පිරමීඩයේ ශීර්ෂය පේනවා. හරි. මේ ඍජු පිරමීඩයක මෙන්න මේ ඍජු උස මම මෙන්න මෙතන ලකුණු කරගන්න පුළුවන්. මම යාගන්න සිම්පල් H කියලා. හරි. ඊට පස්සේ මෙයාගේ මෙන්න මේ ත්‍රිකෝණාකාර මොහොතේ උස එහෙම නැත්නම් ඇල උස ගන්න සිම්පල් A කියලා. ත්‍රිකෝණාකාර මොහොතේ මෙන්න මේ දින නම්බර උස ඒක අපි කියන ඇල උස කියලා. ඇල උස ගන්න සිම්පල් A කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේක පාවිච්චි කරන්න පුළුවන් මෙයාගේ වර්ග පරිසර ප්‍රකාශනය කරන වර්ග පරිසර ප්‍රකාශනය කරන ත්‍රිකෝණාකාර මොහොතේ නමතක. එන එක ත්‍රිකෝණාකාර මොහොතේ වර්ග බලයෙන් වෙනවා හතරෙන් වැඩි කරනවා. එකතු කරනවා මොකද සමස්තකාර මොහොතේ වර්ග බලය. එහෙනම් මම කියනවා වර්ග බලය සමානයි එක ත්‍රිකෝණාකාර මොහොතේ ගන්න පුළුවන් භාගය ගුණ කිරීම ආධාරකයේ සිම්පල් A ගුණ කිරීම ලම්බෝස H ලම්බෝස H නෙමෙයි මෙතනදී ත්‍රිකෝණයේ ලම්බෝස අපිට ආවේ අපි ගත්තේ සිම්පල් L කියලා. ඒ වගේ ත්‍රිකෝණ හතරයි එකතු කිරීම සමස්තකාර මොහොතේ වර්ග බලය ගන්න පුළුවන් ඒ වර්ග කියලා. හරි. මොකද යට A කියන්නේ A වර්ගය. හරි. එහෙනම් මේක ප්‍රකාශනය නම් කියන්නම් සංකේත වලින් මේ දෙක මේ හතර කපලා දාන්න. එතකොට මෙතන දෙකක් ඉතිරෙනවා 2AL ධන A වර්ගය. හරි ප්‍රශ්නය. ඔන්න වගේ මට මේ පිරමීඩයේ වර්ගඵලය සඳහා ප්‍රකාශනය කරන්න පුළුවන් අවුලක් නැහැ. හරි. ඊගොල්ලෝ අපි යමු මේ පිරමීඩයේ පරිමාණ සම්බන්ධව. බලන්න මෙයා හරස්කඩ ඒකාකාර නැති කර්මස්ථාන. කියන්නේ මෙයා කපන්න මෙයාගේ තියෙන ඒකාකාර ගතිය නැති වෙන එක. එකම මොහොත අපිට ලැබෙන්නේ නැහැ. ඒක නේද බටර් පාවිච්චි කරන්නේ බෑස්. ඒකට ඒ නිසා මෙයා හරස්කඩ ඒකාකාර නැති කර්මස්ථාන. ඒකට පොඩි වැඩක් කරනවා බලන්න මොකද කරන්නේ කියලා. පතුල සමෘෂ්ඨාකාර පිරමීඩ වල පරිමාව ඒ පාදයේ දිග පළලහා ඍජු කුස සහිත ඝනකාමී පරිමාවේ තුනින් එකකට සමාන වේ. ඒ කියන්නේ අපි මෙන්න මේ පිරමීඩය දාන්න පුළුවන් හරස්කට ඒකාකාර කරන වස්තුව තෝරගන්නවා. එයා ඍජු කොනාශ්‍රයක් වෙන්න ඕනේ. මේ මොකද මෙයාගේ දිග A ඊළඟ දිග A සහ උස H ත්‍රිකෝණාශ්‍රයක් වෙන්න ඕනේ. ඒ ත්‍රිකෝණාශ්‍රයේ පරිමාවේ තුනෙන් පරලොවක් කියලා ගන්න පුළුවන්. මට මේ පිරමීඩයේ පරිමාව මම පරිමාව මෙතන ලියන්නතෝ බලන්න ලියන්නම්. මේ පරිමාව බලන්න ලියන්නම්. බලන්න මෙන්න මේ වගේ දැන් පිරමීඩයේ දිග බලස වෙනද දාපු මෙහා A මෙහා B සහ මේ රිඩියුස් H වෙන්න ඕනේ. හරියට මේ ශීර්ෂය මෙතන ෆිට වෙනවා. හරි. මේ සමස්තකාර පතර නිසා මෙයා A කියනවා වෙනවා. දැන් බලන්න දැන් මේ ගණකයේ පරිමාව අපි ගමු. ගණකයේ පරිමාවට ගන්න පුළුවන් කොහොමද? A ගුණ කිරීම H ඒ කියන්නේ A වර්ග H. ඒකෙන් කොච්චරද? 3 වර්ගයක්.
කවුද? පිරමීඩයේ පරිමාව. පොරක් නැහැ නේද මට පුළුවන්. 3 1 ඒ වර්ග h කරනකොට මෙන්න මේ පිරමීඩයේ පරිමාව. ප්‍රශ්නයක්. හරි. ඊගාවට අපි ඔය වගේම කේතුන ඔය කියන්නේ පොඩ්ඩක් වේගින් කියලා දෙන්න යනවා. ඒතර තේරෙන්නේ අපේ මොනවද තනක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න අපේ කමියුනිටි කාර්යය සම්බන්ධයෙන් නැත්නම් මම ඩිරෙක්ට් මෙසේජ් එකක් දැම්මම කමන්නේ නැහැ ඊට පස්සේ වගේ සහ කමෙන්ට් එකක් දාන්න පාවිච්චි කරනවා මම කියලා දෙන්නම්. කේතුව කියලා කියන්නේ මෙන්න මේ වගේ වක්‍රමූල සහ වෘත්තාකාර මුත්තකින් සමන්විත ඝන වස්තුවක්. එතකොට මෙන්න මේ ඝන වස්තුවේ මේ වෘත්තාකාර මුත්තේ අරගෙන සිම්පල් R කියලා ගන්නවා. මේ උස සිම්පල් L කියලා ගන්නවා සහ මෙයාගේ මෙන්න මේ රිජුස එමත් ලම්බ උස එයා සිම්පල් H කියලා ගන්නවා. දැන් බලන්න අපි ඉස්සෙල්ලාම මෙයාගේ වර්ගඵලය සඳහා ප්‍රකාශනය කරනවා. කවුද වර්ගඵලය සඳහා? මෙයාගේ වර්ගඵලය ගන්නදී මට තියෙනවා වෘත්තාකාර මුණ එකක්. කියන වෘත්තාකාර මුහුත. එයාගේ වර්ගඵලය කරනවා 5r වර්ගය කියලා. 5r වර්ගය කියලා. එකතු කිරීම බලන්න මෙතන තියෙන මෙන්න මේ උඩ තියෙන මෙන්න මේ කේතේ උඩ තියෙන මේ වක්‍රපෘෂ්ඨය මැද්දෙන් කපලා දෙපැත්තට දිගහැරෙද්දිම ඔයාලට වෙනවා මේ මට හැදෙන්නේ කවුද? කේන්ද්‍රීය මණ්ඩලය. බලන්න මේ දාර දෙකක් දෙන්නේ නැහැ අලුත්තාය හැදෙන්නේ කවුද? මෙන්න මේ කේතුව. එතකොට බලන්න මෙන්න මේ කේතේ මෙන්න මේ L කියන ඇලෝස් තමයි මෙන්න මේ දෙපැත්තට හැදෙන්නේ දිගහැරෙන්නේ මෙන්න තියෙන්නේ ඇලෝස්. හරිද? මම මෙයාව කරන වැඩි අර වෘත්තයකින් අපි කරන පොඩි වැඩක් ඒ වගේ මෙයාව නම් කැලේකට කපලා බලන්න. හරිද? චූටි මේ දීර වලට කපලා මම මෙයා උඩ යට කියන විදිහට මෙන්න මේ දෙන්නේ. ඔය කැලේ තුනීවෙන් කියන කැලේ පළල කඩන වෙනවා වලට වෙනවා මෙතන හැදෙන්නේ ඍජු කෝණ ආශ්‍රයයක් කියලා. හරි. එහෙනම් මේ ඍජු කෝණ ආශ්‍රයයක් කරනකොට මේ කේන්ද්‍ර කන්දේව කරලා මට ලැබෙනවා. ඒක වල දෙන මෙන්න වක්‍ර මූණ තමයි මෙන්න වක්‍රධාරය තමයි මේ දෙපැත්ත මුඩරේට වරලා දීලා තියෙන්නේ. ඒක වක්‍රධාරය කියලා අපිට ලැබෙන්නේ මෙයා එකට ඇලවුවට පස්සේ ලැබෙන මෙන්න මේ වටේ දිග මෙන්න මේ දිග. ඒක ඔය ටික හොයාගත්තා නම් මට ඉතින් කියන්න පුළුවන් මෙයාගේ වක්‍රධාරයේ දිග කොච්චරද කියලා. හරි. එහෙනම් මේ වගේ ගන්නවා. හරි. එහෙනම් මේ වගේ ගන්නවා. කවුද? මෙන්න මෙයාගේ වක්‍රධාරයේ දිග එන්නේ 2.5 කියලා එහෙනම් ඒ දෙකයි ෆයිල් කියන දෙකට විදිහට මෙන්න මෙතනට යම් එකයි ෆයිල් දෙකකට ගමු වෙනවා ෆයිල් R කියලා. සමහරවිට උසමකට ගන්න පුළුවන්. මෙන්න මේ ආපු L උසම තමයි මෙතනට සෙට් වෙන්නේ. ෆයිල් R කියන්නේ එළියෙන් මට ගන්න පුළුවන් කියන මේ ආපු කේන්ද්‍රික කන්ද කොටසේ වර්ගඵලය. කවුද? ෆයිල් R L. හරි. එහෙනම් වර්ගඵල සම ප්‍රකාශනය කරමු. A සමානයි 5r වර්ග ධන 5r L. මේකේ තව වෙන 5r A කරගෙන 5r තවත් r ධන L කියලා ප්‍රකාශනය කරන්න බල නැත්නම් මොනවද කියන්නේ. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ සමීකරණය මේකේ සමීකරණ කම්පියුටර් ඉන්නේ එපා. සමීකරණ ගොඩනගා ගන්න විදිහ උඩට දාගන්න. ඒක හරියට ලේසි ගන්නවා දාගන්න සමීකරණ ඉදිරි මුත් කෙනෙක් මතක තියාගන්න. හරි. ඊගාට කලින් වගේම තමයි කලින් පොයින්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හේතුව කියලා කියන්නේ හරස්කඩ ඒකාකාර වෙන වස්තුවක් නෙවෙයි. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ ඒකාකාර වෙන වස්තුවක් නෙවෙයි. බටයක වෙන වස්තුවක් නෙවෙයි. එහෙනම් අපිට මොකද කරන්න පුළුවන්? එයාව දාන්න පුළුවන්. නැත්නම් හේතුව දාන්න පුළුවන්. හරස්කඩ ඒකාකාර වෙන වස්තුව නම් එයාගේ පරිමාව හොයාගෙන දෙකෙන් තුනෙන් පංගුවක් ගන්නවා කවුද කියලාද? හේතුවේ පරිමාව කියනවා. හරි. එතකොට මේ හේතුව ෆිට වෙන්න නම් මේ හේතුව ෆිට වෙන්න දාන්න නම් අපිට අවශ්‍ය වෙන ඝන වස්තුව තමයි සිලින්ඩරය. ඒ සිලින්ඩරයේ ආරය අපි කලින් ගත්ත කේතුවේ ආරයට සමාන වෙනවා. කියන්නේ ආර්ම වෙන්නේ. උස කේතුවට සමාන වෙනවා. මේ කියන්නේ h ම වෙන්න ඕනේ. කේතුවේ ඍජු සම වෙන්න ඕනේ. හරි.
දැන් මෙයාට පරිමාවයෙන් තුන කොහොමද ගන්න කියලා මේ හේතු දාන්න පුළුවන් සිලින්ඩරේ පරිමාවයෙන් තුනේ බලන්න. සිලින්ඩරේ පරිමාවයෙන් මේ කලින් කියලා දුන්න හරස්කර වර්ග වලින් කිරීම උස කියලා හරස්කර වර්ග වලේ 5r වර්ගය වෙනවා සිම්පල් h කියන ඕකින් කොච්චරද තුනේ බලන්න. එතකොට මේ දෙක මොකද දැන් හරි වේසී කියුවස් පිරමීඩය මොකද දෙන්නගෙ මෙන්නේ තුනෝගේ සමීකරණය. දෙන්නගෙම තුنين ගුණ කිරීම පාදක වර්ග බලය ගුණ කිරීම උස ඒක. ඒක ලේසියෙන් ඒ අදාළ මම කියව වස්තුන් දෙකේ කනස්තුන් දෙකේ පරිමාණ හොයාගන්න පුළුවන්. කීයේ පරිමාණ ඒ අරේ මාර්ගදර්ශන සිලින්ඩරයක පරිමාණයෙන් තුනෙන් එකට සමාන වෙයි කියලා ගන්න පුළුවන්. අවුලක් නැහැ. හරි. ඊකට අපි ගෝලය සම්බන්ධව හරි. ගෝලය කියලා කියන්නේ මෙන්න මේ වගේ තනි වක්‍ර පෘෂ්ඨයේ සෑදලා තියෙන ඝන වස්තුවක්. මම යන්නේ අරේ සිම්පල් r කියලා ගන්නවා. मैं वर्ग परिसंख्या प्रकाशन के नाम पे अतः में वर्ग परिसंख्या प्रकाशन सा परिमाण सा प्रकाशन पिन पिन्नी अब बल्ली सा अंदर ये गंते करने दिशा इधर ये वाला वाला से ये करने नहीं है ऐसा हम में के भी वाला गोले वर्ग वाले है ना समीकरण में की तरफ देना नहीं तो ये वाला इगने करना आवश्यक नहीं होगा इगने करना आवश्यक नहीं आसान ना कोहमार के अंश रहेगा अंश में मतलब ये वाली करना मतलब then ये वाला क्या है में के भी गोले वर्ग बल परिमाण सदा प्रकाशन करके पिलियारनु गोले वर्ग बल අපි ගන්නවා 4යි 5r වර්ග කියලා. වර්ග බලය වෙනවා 4යි 5r වර්ග කියලා. සහ ගෝලේ පරිමාණ අපි ගන්නවා 3න් 4යි 5r තුනේ කියලා. කවුද පරිමාණ v සමානයි 3න් 4යි 5r ගන්න. හරි ප්‍රශ්නේ ඔය දෙකට සමීකරණ ගන්න ගෝලීය වර්ග බලය සම්බන්ධව මේකෙදි ළමයින්ට පැටලෙන ළමයින්ට ගොඩක් වැරදින තැන් කීපයක් මම පොඩ්ඩක් කියන්නම්. මම තියාගන්න ළමයි කතාවක් දෙනවා 4යි 5r ගණී කියලා. සමාන කට්ටිය මේක ලියන r වර්ග කියලා. මම තියාගන්න. ගෝලයක වර්ගඵලය ගණිතේ වර්ගයේ ඉන්නේ වර්ගඵලයට. හරිද? පරිමාණයට ගණිතේ වර්ගයේ ඉන්නේ වර්ගඵලයට. අනිත් එක තමයි පරිමාව ගණිතේ. දැන් බලන්න මෙයාගේ හරස්කට ඒකාකාරයක් නැහැ, කේතුක හරස්කට ඒකාකාරයක් නැහැ, පිරමීඩයක හරස්කට ඒකාකාරයක් නැහැ. ඒ තුන් දෙනාගේ මැදරාවේ 3. ඒක නැත්තම් 3න් විතර තමයි යන්නේ. 3න් පංගුවක් කියලා උත්තරයක් සමාන ළමයි කාලයක් ඇද්දි 3න් 4ද 4න් 3න් පැටලෙනවා. 3න් 4ද 4න් 3න් පැටලෙනවා. මම ගන්න පුළුවන් හැම වෙලේම සමීකරණ සමීකරණාවේ අට තුන. ඒ විදිහට වගේ තියාගන්න. අනිත් එක තමයි අර හැම එකම උඩට ආවේ එක ගෝලයේ විතරක් වර්ගඵලයේ පරිමාණය දෙකට උඩ තිබ්බේ 4. ඒකම අපි තියාගන්න ඕක පැටලෙන්නේ නැහැ. හරිද? ඔන්න ඔය තමයි අපිට වෙනස් සම්බන්ධව කතා කරන්න තියෙන අවස්ථාව පරිමාණ සම්පර්කය සම්බන්ධව. ඒත් මේ කෑම කොට ඉක්මනට වේගය කියලා දුන්නා. අපිට ඕනේ ටික ඉක්මනට සාකච්ඡා කරලා ටික ඉක්මනට කතා කරලා ගන්න ටික හදන්න. ඒකට මේකෙත් ඔයාලට පරිමාණ සම්බන්ධව ඔක්කොම ගන්න ටික ඊට පස්සේ ගණන් 35කට ආසන්න සංඛ්‍යාවක් දාන්න පුළුවන්. එතකොට මේ ගණන් ටික ඔක්කොම හදන්න ටියුට් එකේ මේකේ ඩිස්කෂන් එක මේ ගණන් ටිකේ ඩිස්කෂන් එක මම ඊළඟ වීඩියෝ එකේ වල දාන්නම්. ඒතර ඩිස්කෂන් වීඩියෝ එක තමයි බලන්න වීඩියෝස් කොට ගන්න එපා කිසිම ලාභයක් මොකද වීඩියෝ කොට ගත්තොත් එහෙම ඔයාලට කරන්න වෙන්නේ නැහැ. මොකද අපිට දෙන කාලය තාම සීමිතයි. අපි වැඩ කරනකොට ඔයාලා වැඩ කරන්නත් ඕන. මොකද ගුරුවරයා සහ අධ්‍යයනය අතර හැම වෙලේම එකට සම්බන්ධ වෙන දෙතරෝ දෙයක් වෙනවා. ඒකෝට ඔය දෙතරෝ දෙකම එකම ශීඝ්‍රතාවයෙන් කරගන්නේ නැත්නම් අනිවාර්යෙන් වෙන්නේ එක දෙතරෝ දෙයක් කිවිලි. දෙතරෝ දෙකම උනත් කිවිලි පුළුවන්. මේ නිසා අනිවාර්යෙන් ගුරුවරයා වහන්සේලාට දෙන්න ළමයි වහන්සේ නැත්නම් ළමයි වහන්සේලාට නැත්නම් මානසික වැඩුත් නැහැ. ගුරුවරයා වහන්සේලාට නැත්නම් ඒතකොට දෙකම සමබරව සමානව යන්න ඕනේ. ඒ නිසා දෙන්න වැඩ කරගන්න මේ කොහොමද කියලා කියන්නේ ගුරුවරයා වැඩ කරනවා නම් ළමයාත් අනිවාර්යෙන්ම වැඩ කරනවා. ඒක ඔයාලා දන්නවා අනිවාර්යෙන් ක්ලාස් එකේ කොච්චර ගමනක් කරනවද ඒ නිසා ඒකට ගැටෙන විදිහට ඔයාලා අනිවාර්යෙන්ම වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ හරහා අනිවාර්යෙන් SFT වල ඒකක් ගන්න කොහොමද මහන්සියට try කරන්න ඒකට හොඳව පාත් කරනවා වල
වෙලා තියෙන්නේ. ඒකට මේ සතිය ටියුට්ස් ආපු කට්ටිය පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ටියුට් එකයි පාස් පේපර් MCQ වර්ග කරපු ටියුට් එකයි හෝම්වර්ක් පේපර්ස් විතරයි මොනිටර් ක්ලාස් පේපර්ස් විතරයි ටාගට් පේපර්ස් විතරයි ඔයාලට තියෙනවා කියලා පොඩි ගිෆ්ට් එකක් ඔයාලට දීලා පොඩ්ඩක් බලන්න. ඒ සම්බන්ධ පොඩි කරදරයක් තියෙනවා. ඔන්ලයින් ක්ලාස් එක ඔයාලට කියලා කියන්නම්. එතකොට අලුතෙන් ක්ලාස් එක සම්බන්ධ වෙන ළමයින්ට මම කලින් කිව්වා වගේ අපේ වෙබ්සයිට් එක කරා එහෙම නැත්නම් මම දැන් කියනවා ෆස්ට් ක්ලාස් ඔන්ලයින් .lk වෙබ්සයිට් එක කරා වර්තමාන ලියවිච්ච වෙලා ඉදිරිපත් සඳහා සම්බන්ධ වෙන්න සහ අපේ වෙබ්සයිට් එකට එකතු වෙන්න. එතකොට මේ කරා අනිවාර්යයෙන්ම ඔයාලට ඒකක් ගන්න අවශ්‍ය පාත් එකක් හදලා තියෙනවා. ඒ පාරේ ඔයාලා වැඩ කරනකොට විතරයි තියෙන්නේ. එතකොට මේක ඇත්තටම වැඩ කරන්න කැමති ළමයි වැඩ කරන්න උන තියෙන ළමයි තමයි ඇත්තටම මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම විශාල ගණන් රැන්ක් එකක් ගන්න අවශ්‍ය ළමයි ඉන්නවා නම් දැන් ෆේල් මට්ටමේ ඉන්නවා නම් ගොඩ වෙන ක්‍රමයක් හිතා ගන්න බැන්න සහ ආරම්භයක් ගන්න විදිහට හිතා ගන්න බැරි ළමයි ඉන්නවා නම් එයාලා තමයි මේ ප්ලෑන් එක සහ විශේෂයෙන් අවුරුද්දෙන් ඊළඟ ළමයි කියන්නේ 27 ලියන්න ඉඳලා 26 ලියන්න ළමයින්ට හොඳම පාත්‍රය තමයි මේක. මොකද මේකේදී ඔයාලට අනුසම්පූර්ණ ප්‍රේක් කරපු තේරිය ඔක්කොම හම්බෙනවා. පොඩි සමීකරණ ටිකක් කරන්න මේක ලියන්න ඔයාලා තියෙන මොකද නැත්නම් ඔන්ලයින් ක්ලාස් ඔයාලා තියෙනවා මට ගන්න. හරි. එහෙනම් නිකම් තේරෙන්නේ ඔය දෙන්නේ නැතුව අවශ්‍ය තේරුම් ඔක්කොම ප්‍රේක් කරලා අවශ්‍ය ලියන්න අවශ්‍ය කියලා හිතන සමීකරණ ටික ලියන්න තියලා මේ ඩියුටි ඔක්කොම හදලා තියෙනවා. ඒතකොට පොත් 7කින් ඔයාලගේ සිලබස් එක මේ අවුට් කරන ඊට අමතරව විශේෂයෙන් කියනවනේ වර්ක් බුක් 3ක් ඔයාලා හම්බෙනවා. ගණිතය, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව දාලා. එතකොට තමයි කියන්නේ රසායන විද්‍යාව ටික බෑ, භෞතික විද්‍යාව ටික බෑ. ඔය වගේ ප්‍රශ්න තමයි ගොඩක් ළමයි කියන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න වගේ අරගෙන ඒකට වෙනම විදියට හදපු වෙනම ආකෘතියකට හදපු අති විශේෂ වර්ක් බුක් 3ක් ඔයාලා හම්බෙනවා. ඒ වැඩ ටික ඔක්කොම පාන්ති සාකච්ඡා කරනවා. එතකොට ඒක නම් ඒ පාඩම් එක ඇත්තටම හරිම ලේසියෙන් කොට දාගන්න පුළුවන්. ඊට අමතරව විශේෂ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් යනවා. ඔයාලා කැලේ පාවිච්චි කරන්න ඕනේ කියලා. මොකද ගොඩක් තමයි කැලේ ගියාම ගුරුවරට සුළු කර ගන්නත් බැරුව ඉන්නවා. ඇත්තටම අපි දන්නවා සමීකරණයක් ඊට පස්සේ කෙලින්ම සමීකරණ ප්‍රතිනික පාර ආදේශ වල තුමාට උත්තරේ ගන්න පුළුවන් කැලේ. ඒක තමයි දන්නේ නැහැ. ත්‍රිකෝණ මිතික අනුපාතය කැලේ ගන්න දන්නේ නැහැ. ඉන්වර්ස් එක ගන්න දන්නේ නැහැ. ඒකට ඔය වගේ දේවල් මම කරගන්න අපි ඊට වෙන ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් කරනවා. ඊට අමතරව සුළු කිරීම වෙනවා. ඒවා දන්නවා සමහර MCQ එකක් ගත්තා ඊට පස්සේ දශම වලින් කැලේ වලින් දශම වලින් සුළු කරලා උත්තර තියන්න බෑ. ඒතර අපි කාරණිය කියලා ගන්නවා. ඒ වගේ ඊට පස්සේ ෆයිල්ස් වලින් ඒ වගේ උත්තර තියන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා මූලික ගණිතය ටික පොඩ්ඩක් මතක් කරගන්න. මුලින් කාලවල ඉස්සෙච්ච ගණන් පාඩම් එක පොඩ්ඩක් මතක් කරලා ඒකටත් ෆ්‍රී maths part එකක් කියලා පොඩි සෙෂන් එකක් යනවා. ඒකත් ඔයාලා ෆ්‍රී කරගන්න. ඒතර ඒ වගේ ඕවර්ऑल මුළු සිලබස් එකම සහ සිලබස් එක පිටින් එන හැමදේම සහ සිලබස් එකට ඇඩ්වාන්ස් දේවල් ඔක්කොම කවර් කරනවා මේ ටියුෂන් පැකේජ් එක හදලා තියෙන්නේ. එතකොට ඒ හරහා ඔයාලට පන්තියේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙලා අනිවාර්යයෙන්ම මේ සෙට් එකට ඒක දාගන්න පුළුවන්. යන මාසෙ වැඩ කරන අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් මේ පාඩක ඔයාලට ප්‍රශ්න දෙනවා පල්ලේ කමෙන්ට් කරන්න. ගැටලු තියෙනවා නම් අපේ කමිටි එකට ඉස්සරහ ගන්න අපේ අමසල කතා කරන්න. මම අපේ මෙතන තායි කියන්නේ මොන කෙනෙක් කියනවා නම් දාගන්න. ඉතින් සීලමනේ 570යි 570 මේකට ඔයාලට කෝල් කරන්න පුළුවන් සහ 0.704යි 370 මේකට WhatsApp message එකක් දාලා ඔයාලට අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන්. එතකොට මේ නම්බර්ස් කාන්ටැක්ට් එකක් හරි ඒතකොට ලින්ක් එකේ ලින්ක් එක ආවම මේ ලින්ක් එක YouTube එකේ තියලා දාලා යන මේක ක්ලික් කරලා ඔයාලට කමියුනිටි එකට ජොයින් වෙන්න පුළුවන්. එහෙනම් අපේ ඇඩ්මින් එකේ එක සම්බන්ධ වෙලා පන්ති පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. එතකොට ඒ අය කෙනෙක් හරි ඔයාලට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න ඔයාලට පන්ති සම්බන්ධ වෙන කොහොමද කියලා හරි ගයිඩ් එකක් සහ පන්තියේ වැඩ පිළිවෙල කොහොමද කියලා හරි අවබෝධයක් ඔයාලට ලබා දෙන්න. හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කතා කරගන්න. එහෙනම් හැමෝටම සුවපත් ඔයාලගේ ඒ ජීවිතේ කොහොමද දාගන්න මනසට ගන්න. එහෙනම්